තෙරුවන් සරණයි. සෝවාන් මාර්ගයේ කරා YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ මේ දිනවල කතාබහට ලක්වෙච්ච මේ පටිගත කරන්නේ 2025 ඔක්තෝබර් මාසේ 18. අපි දැක්ක පහුගිය දින කිහිපයකට පෙර මේ වටවල තේ සමාගමෙන් වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වෙනවා. මේ ඒක දැන් ඔවුන් අයින් කරගෙන සමාව ඇදලා තියෙන්නේ. ඒ ඕගොල්ලෝ දකින්න ඇති ඒ වෙළඳ දැන්වීම මේක කලකට පස්සේ අහන කෙනෙක් නම් මම ඒක ප්‍රචාරය කරන්න යන්නේ නැහැ. ඒ උනට ඒක සිද්ධ වෙන්නේ මේ පිරිමි ළමයෙක් මේ කාන්තාවක් විදියට සාරියක් ඇඳගෙන තොල් පාට කරගෙන නටනවා. ඒක ඔහුගේ අම්මා සහ වැඩිමල් සොහොයුරා ඒක වීඩියෝ කරනවා. පිරිමි ළමයාට අවුරුදු මං හිතන්නේ 14ක් 15ක් ඒ වගේ වයසක ඉන්න කෙනෙක්. ඉතින් ඒක වීඩියෝ කරනවා. ඊට පස්සේ තාත්තා ඒ අවස්ථාවේදී වැඩ ඇරලා ගෙදර එද්දි මේක දැකලා ඔහුට කේන්ති යනවා. මොකද එතන පෙන්වන ඒ ළමයා පිරිමි කෙනෙක් වුණාට කාන්තාවන් ගැහැණු කරන දේවල් වලට තමයි ආස. ඒ කියන්නේ මල් පැල වවන්න, එතකොට නිදා ගන්නකොට මේ බෝනික්ෙක් ටෙඩි බෙයා කෙනෙක් තුරුළු කරගෙන ඉන්නේ. එතකොට අන්න ඒ වගේ වැඩි ශරීර ශක්තිය අඩු අන්න ඒ වගේ කියලා පෙන්නලා පස්සේ තාත්තා මේ ක්‍රියාවලට විරුද්ධ වෙලා අම්මා කියනවා අපි ළමයාව ඒ විදිහෙන් පිළිගන්න ඕනේ මෙයා අපේ ළමෙක් කියලා පිළි අරගෙන අන්තිමට තාත්තත් ඒ දෙයට එකඟ වීමක් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ අනිත් කේස් වෙළඳ දැන්වීම පටන් ගද්දි he she them අන්න ඒ වගේ පටන් ගන්න. ඒ කියන්නේ අර ඔහු ඇය දැන් ඒ රටවල් වලත් එහෙමනේ අර ලිංග ભેදයක් නැති පුද්ගලයාව them කියලා හඳුන්වන්නේ. she කිව්වහම ගැහැණිය, he කිව්වහම පිරිමිය. them කියන අය තමයි ඔය ඔවුන් ඇවිල්ලා හරියට කියන්නේ ලිංග ભેදයක් ඔවුන් ගණන් ගන්න නැහැ. සමහරු ඉන්නවා සමහර වෙලාවට පිරිමි විදියට ඉන්න කැමති, සමහරලාට ගෑනු විදියට ඉන්න කැමති. එතකොට සමහරු ඉන්නවා කිසිම ලිංගයක් නැතුව මම ඒගොල්ලොන්ට ඒ කියන්නේ අර ඉස්සල කට්ටිය ජෙන්ඩර් ෆ්ලුයිඩ් කියලා කියනවා. එතකොට ඒ කියන්නේ එක එක වෙලාවට වෙනස් වෙනවා. අනිත් අය ඇවිල්ලා කිසිම ලිංගයක් නැතුව මේ ඉන්න කට්ටිය. ඉතින් ඉන්න කට්ටිය කියන උන් හිතනවා ඒක උන් උප්පත්ති ලිංගයක් තියෙනවා. නමුත් ඔවුන් හිතන්නේ මෙහෙම. ඊට පස්සේ එයා ඊට අමතරව ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා ඔවුන් මාරු කරගන්නවා. ඒ කියන්නේ ස්ත්‍රියක් වශයෙන් ඉපදුනාම පුරුෂයෙක් වෙනවා, පුරුෂයෙක් වශයෙන් ඉපදුනාම ස්ත්‍රිය වෙනවා. ඉතින් මේවා ඇවිල්ලා විෂම ලිංගික කාරණා. අනිත් එක පිරිමියෙක් වශයෙන් ඉපදිලා පිරිමියාවයත් එක්ක තියලා තව පිරිමියෙක් එක්ක බැඳෙනවනම් ආදරය ඇති වෙනවනම් ගෑණියෙක් වශයෙන් ඉඳගෙන තව ගෑණියෙක් එක්ක බැඳීමට ආදරය ඇති වෙනවනම් මෙතන මම ආදරය කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් යහළුවෙක් එතකොට දුවෙක් මවකට දුවෙක් අක්ක කෙනෙක්ට නංගි කෙනෙක්ට තියෙන ආදරය එහෙම ආදරය නෙවෙයි අර ලිංගිකව එකතු වීමේ තියෙන කැමැත්ත ආදරය තමයි මෙතන විෂම වෙන්නේ. අන්න ඒක තමයි විෂම දේවල්. දැන් මේ සමාජයේ ගොඩක් අය මම දැක්ක ස්වාමීන් වහන්සේලා පවා මොන දේවල් වලින් ආධාර ලැබිලාද දන්නේ මේවා කමක් නැහැ මේ එවුන්ගේ විදි බුදුහා ධර්මය අනුව කොහෙවත් සීමා පනවලා නැහැ. එහෙම කියනවා. ඒ කියන්නේ අපි සෝවාන් මාර්ගයේ යන පුද්ගලයන් වශයෙන් කොහොමත් අන්තයට අපි ගිහියෝනේ. ඒක තමයි මේ channel එක කරන්න විශේෂ බලාපොරොත්තුව මේ ගිහි වශයෙන් නිදන් සෝවාන් මාර්ගයට යැවීමනේ. එතකොට අපේ පවුල අපේ සංස්කෘතිය ඇතුලේ පවුල තුල ඒ ලිංගික කටයුතු කිරීමට කිසිම බාධාවක් නැහැ. නමුත් මෙන්න මේ වගේ දේවල් වලදී විශේෂයෙන්ම මේවා ප්‍රචාරය කිරීම තුළින් ඇති වෙන තත්ත්වය තමයි අපි විශේෂයෙන්ම බලන්න ඕන. ඉතින් තව ඉදිරියට යන්න ඉස්සෙල්ලා මම මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell button එක ඔබන්න. මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න බොහොම ස්තුතියි. අපි බලමු දැන් ඔය සමහරු මම දැක්කා මේ ගැන ධර්මයේදී ස්වාමින් වහන්සේලා සමහරු බුද්ධ ධර්මයේ දේවල් උපුටාගෙන කියනවා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා කියලා. ඒ කියන්නේ එහෙම විශේෂයෙන් පිරිමි එකතු වීම වැරද්දක් නොවේ. ඒක කාමයේ වැරදීම කියලා ගන්න පුළුවන් තමුන්ට අයිති නැති කෙනෙක් එක්ක එකතු වීම කියලා. කියන්නේ අපි දුමු පිරිමියයි එකට ඉන්නවා. දැන් ඒ ඔවුන් පවුලක් වශයෙන් එක ගෙදර ඉන්නවා. ඔන්න මෙයා ගිහිල්ලා තව පිරිමියෙක් එක්ක හරි තව ගෑනු කෙනෙක් හරි එක්ක එකතු වුණොත් මෙන්න මේක වැරදි අරම හිටියා කියලා කැමති නැහැ. දෙන්නට කැමති නම් ඉන්නවා කියලා. දෙන්න කැමති නම් සිටීම ඒක නම් තර්කය. තව ඉදිරියට ඕවා විෂමචාර වෙලා කවුරු හරි හිටියොත් මම පුතා මම අම්මා මේ දෙන්න කැමති ඒ නිසා ඔවුන් දෙන්න එකට හිටියොත් කැමතිද? ඕක තවත්ම විකෘති වෙලා මගේ මේ ගෙදර බල්ලා එහෙම මොකද රටවල් වල එහෙම වෙනවා.
මගේ ගෙදර බල්ලා ඌත් කැමතියි මාත් කැමතියි මම සත්තුත් එක්ක ඉන්නවා කියලා. ඒක හරිද? ඒ වගේ මේ සමහර අය මේ වැරදි කොනෙන් බුදුදහමය අරගෙන දේවල් වැරදියට කියන දේවල්. මොකද බුදුරජාණන් වහන්සේම කියලා තියෙනවා හරි. ඒ කියන්නේ හරි මනෝභාවය මිනිස්සෙක්ගේ පුරුෂ බන්ධන සූත්‍රය හා ස්ත්‍රී බන්ධන සූත්‍රවල ඒක ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. අපි පොඩ්ඩක් අරන් බලමු මේ පුරුෂ බන්ධන සූත්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා මහණෙනි ආකාර 8කින් ස්ත්‍රීතමෝ පුරුෂයා බඳී. බඳී කියන්නේ සිත් ගන්නවා කියන එක. කවර 8කින් දෙයත් මහණෙනි ස්ත්‍රීතමේ රූපයෙන් පුරුෂයා බඳී. රූපය නිසා පුරුෂයාගේ හිත ඇඳ ගන්නවා. මහණෙනි ස්ත්‍රීතමේ සිනහවෙන් පුරුෂයා බඳී. සිනහව ඊට පස්සේ ඒකේ මෙහෙම තියෙනවා කතාව කිරීමෙන් ගීත කීම නිසා ශබ්දයෙන් හඬලා අනුකම්පාව අරගෙන ඒ වගේ ඊට පස්සේ ආකල්ප හැඟීම් නිසා ඒ කියන්නේ කෙනෙක්ගේ තමුන්ගේ තියෙන ආකල්ප හැඟීම් තුලින් අවුස්සලා පුරුෂයාව බඳින්න පුළුවන්. ඊසායසේ පළතුරු ආදී රස ඒ කියන්නේ රස කැවිලි තෑගි භෝග ඒවා දීලා පුරුෂයාගේ සිත් ගන්න පුළුවන්. ඒ වගේම මහණෙනි සර්වශ්‍රේම ස්ත්‍රීතමේ පුරුෂයා බඳි කියන මුළු ශරීරයෙන්ම ස්ත්‍රියත් පුරුෂයෙක්ව ඇද බැඳ ගන්නවා. ඊට පස්සේ කියනවා මේ මහණෙනි යම් කෙනෙක් සත්වශ්‍රයෙන්ම බැඳහු නම් ඒ බැඳීම තද බැඳීම මේ මෙහෙම බැඳීම ඇවිල්ලා ඉතාමත්ම තද බැඳීමක් කියලා. දැන් මෙතන කොයි වෙලාවකවත් කියලා නැහැ පුරුෂයෙක් තව පුරුෂයෙක්ගේ සිනහව හා බැඳෙනවා. පුරුෂයෙක් තව පුරුෂයෙක්ගේ කතාව නිසා බැඳෙනවා. පුරුෂයෙක් තව පුරුෂයෙක්ගේ හැඬීම නිසා බැඳෙනවා කියලා නැහැ. මේකෙම විරුද්ධ අනිත් පැත්ත තමයි ශ්‍රී බන්ධන සූත්‍රයේ තියෙන ස්ත්‍රියෙක් කොහොමද පුරුෂයෙක් එක්ක බැඳෙන්නේ කියලා. මේක තමයි සාමාන්‍ය ස්වභාවයේ බැඳීම් ඒ ලිංග දෙක අතර ඇති වෙන. පුරුෂයෙක් හා බැඳෙනවා නම් ඒක සාමාන්‍ය ස්වභාවයක් නෙවෙයි. මොකද ධර්මයේ කොහෙවත් එහෙම ඒ කියන්නේ ධර්මයේ බුදු ධර්මයේ තියෙනවා අර මේ වගේ පිරිමියෙක් වෙලා ස්ත්‍රී තත්වයටපත් වෙන ඒ නම් විවිධ නම් වලින් හඳුන්වලා. ඒ හැම දෙයකදීම ඒ වගේ අය ශාසනයට ගන්නෙත් නැහැනේ. මොකද එහෙම ගත්තාම අනිත් ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්න ඇති වෙනවා. ඒක කොන් කිරීමක් නෙවෙයි. හැබැයි ඒ වගේම තමයි බුදු ධර්මයේ කාරුත් කොන් කරන්න මේව කරන්න නැහැ. ඒක ඕනම සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා. ඒ නිසා මිනිස්සු ඕන කෙනෙක් ඒ වගේ කර්ම හේතු නිසා ඒ කර්ම විපාක කෙනෙක්ට ගෘහියෙක් වශයෙන් ඉඳගෙන තව පිරිමි කෙනෙක්ට උදාහරණයක් වශයෙන් තව කාන්තාවකගේ පහසය ලබන්න බැරි නම් ගිහි පැත්තෙන් බැලුවොත් ඒක කර්මයක්. ඉතින් ඒ වගේම තමයි දැන් පුරුෂයෙක් දැන් අපි සත්වයන් වශයෙන් මේ මූලිකවම ඕනම ඒ කියන්නේ මිනිස්සුયો නෙවෙයි සත්තු ගත්තත් ලිංගිකව එකතු වෙන්නේ වර්ගයාභෝ කරන්නනේ. ඒක තමයි මේ ස්වභාව ධර්මය. ඉතින් පිරිමියෙක් එක්ක එකතු වීම සහ ගෑණියෙක් එක්ක එකතු වීම හෝ මේ වගේ ලිංග විපර්යාස කරගෙන හෝමෝන කරගෙන ඒ වගේ විකෘති තත්ත්වෙන් ඉඳීම කියන්නේ මේ සාමාන්‍ය ස්වභාව ධර්මයෙන් පිටපැනීම. ඒ වගේ පිටපැනීම කියන්නේ ඒක වැරදි දෙයක්. මොකද අපිට ඒ දේ තුලින් ස්වභාව ධර්මයෙන් මේ වර්ගයාභෝ කිරීම කරගන්න බෑ. එතනින්ම ඒක වැරදි මේ තමුන්ගේ මේ වර්තමාන දැන් ඕවා නම් බටහිර සමාජයෙන් දැන් ටික විරුද්ධව ගොඩක් පෙළ ගැහෙනවා. මේ ලංකාවේ මේවා මේ NGO හරහා බෝ කරන්න ගියාට මේවා ඇවිල්ලා ඈත් විය යුතු දේවල්. විකෘති තත්ත්ව කර්මානුරූප ආපු තත්ත්ව මොකද මේවෙන් තවත් ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ ඇවිල්ලා දැන් පවුල් කුටුම්බයක් හැදෙන්නේ නැහැනේ ළමෙක් බිහි වෙන්නේ නැහැ. උන් දැන් ගොඩක් රටවල් වල වෙන අහිංසක ළමෙක් අරගෙන උන් ඒ පවුල හදනවා. කොච්චර දැන් මොවුන් මේ ලිංගිකව ඔවුන්ගේ ආසාව නිසා අරන් හදා ගන්න ළමයාට එක්කෝ අම්මා කෙනෙක් නැහැ එක්කෝ තාත්තා කෙනෙක් නැහැ. මොකද ඔහුගේ ඒ දෙන්න එක්කෝ පිරිමි එක්කෝ ගෑනු. අර එහෙම ඒවා ඇත්තටම මේ ලංකාවේ නම් තාම හොඳලාට ඕවා නීතිගත වෙලා නැහැ මම දන්න තරමට. අනිත් රටවල් වල අර ළමයා කොච්චර පවුද එක මෙහෙමයි පොඩි කාලෙදී තමුන්ගේ දෙමව්පියගෙන් කෙනෙක් නැතිවීම ඒක ඇවිල්ලා කර්මානුරූපව වෙන දෙයක්. නමුත් අර වෙන පුද්ගලයෝ දෙන්නෙක් තමුන්ගේ ලිංගික ආසාවට එකතු වෙලා වෙන ළමයෙක් අරන් ඔවුන්ට එක පදවියක එක මවකගේ හෝ පියාගේ ඒ අවශ්‍ය රැකවරණය දෙන්නේ නැත්නම් ඒක බොහොම වැරදි වැඩක් තමුන්ගේ මේ විකෘති මානසික තත්ත්වය නිසා. ඉතින් අර වටවල ඇඩ් මේ වගේ ඒවා තුලින් මේවා මේ සමාජයට පහුගිය කාලේ මේවා දාන්න බැලුවා. හොඳ වෙලාවට ඒකට උන්තාමත්ම හොඳ විරුද්ධත්වයක් ඇවිල්ලා උන් ඒක අයින් කරගෙන මේ සමාව ඇදලා තියෙනවා. මොකද මේවා ඇවිල්ලා අයිමත් මං කියන්නේ එහෙම පුද්ගලයන් ඉන්නවා නම් කර්මානුරූපව වෙච්ච දේවල් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ ගැන අපි අනුකම්පා කළා. ඔවුන් අපිට හම්බුනොත් සමාජයේ හම්බුනොත්
අනුකම්පාවෙන් බලලා ඔවුන්ට අවශ්‍ය කියන්නේ මම අපි දන්න කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට අවශ්‍ය මානසික කොහොමද ඒවෙන් ගැලවෙන්නේ කියලා ධර්මයේ පැත්තෙන් වෛද්‍ය පැත්තෙන් උපදෙස් දීලා හරි මගකට ගන්න බැලීමක් කර යුතුයි. කවුරුත් පොන් කිරීමක්වත් විහිළුතාවුලක්වත් අවශ්‍ය නැහැ. ඔවුන් සමාජයේ අපි හා ඒ තත්ත්වෙම සිටිය යුතු පුද්ගලයන්. විශේෂයෙන්ම මේවා ප්‍රචාරය කිරීම. මොකද මේවා ප්‍රචාරය කිරීම තුළින් අපි දන්නවා මේ ගොඩක්ම ඔය ලිංග විපර්යාස කරගද්දී එහෙම වෙද්දී ඒවට බෙහෙත් ගන්න ඕනේ, ඒවට අවශ්‍ය ශල්‍ය කර්ම, හෝමෝන් ගන්න ඕනේ. මේවා ඇවිල්ලා මේ ෆාමසූටිකල් බිග් ෆාමා මේ ලෝකයේ පැවැත්මට උඩ මේ යන මේ ෆාමසි ලොකු බෙහෙත් හදන කොම්පැනි හරහා තමයි මේවා ගොඩක්ම ප්‍රචලිත කරන්නේ. එතකොට ඒවා විකුණ ගන්න පුළුවන්. ඒ මාර්ගයට මේ අහිංසක මිනිස්සුන් අරගෙන මේවා ප්‍රචලිත කරන්නේ. ඉතින් මට අද මේ සෝවාන් මාර්ගය කරා යන එකේදී කියන්න ඕන උනේ ඔය අහන කෙනෙක් මේ තත්ත්වයේ ඉන්නවා නම් අදිටන් කරගන්න මේ අවස්ථාවේදී මම සාමාන්‍යයෙන් නොවන තත්ත්වයක ඉන්නේ. ඒ නිසා මේ ගැන තවත් ධර්ම කරුණු අරගෙන මේ වගේ බැඳීම් අනවශ්‍ය බැඳීම් වලින් අයින් වෙලා එහෙම අපිටම දැන් පිරිමි කෙනෙක්ට බැඳීමක් තියෙනවා නම් තමුන්ට ගෑනු කෙනෙක් ආසාවක් නැතේ වඩා හොඳයි කියලා හිතලා හරි මම අර පිරිමි කෙනෙක් එක්ක එන්නෙත් නැහැ අනගාരികව ඉන්න පුළුවන්. ගෑනු කෙනෙක් ඉන්න බෑ. ඒක වඩා හොඳයි එහෙම වුණොත්. නමුත් අර වගේ විෂම දේවල් කිරීම තුළින් තවත් තමුන්ගේ සසර දිගවීමක් ඒ වගේම විශේෂයෙන්ම සෝවාන් මාර්ගයේ නිර්වාණ මාර්ගයෙන් තවත් ඈත් වීම. මොකද අර ඔවුන් විෂම තත්වයකනේ මානසිකත්වයේදී ඉඳන් ඊළඟ භවයකදී වුණත් අර හරි තත්වයකට එකතු වෙන්නේ නැහැ. මේ කර්මපතේම තමයි ගෙනියන්න වෙන්නේ. ඒක බොහොම සසර දික් කරන දෙයක්. මොකද අර දැන් ධර්මය අනුවත් අර හරි බැඳීම පුද්ගලයන් අතර හරි බැඳීම තමයි ලෝක ස්වභාවය අනුව ස්වභාව ධර්මය අනුව ලෝකයේ පැවැත්ම ඇති වෙන්න හරි බැඳීම තමයි විරුද්ධ ලිංගිකයන් දෙන්නෙක් අතර බැඳීම. මෙහෙම විකෘතියක් වුණාම අර ස්වභාව ධර්මයෙන්ුත් පිටපැනීමක්, ඒ හරි කර්මවලිනුත් පිටපැනීමක්. ඊට පස්සේ අර වගේ අසරණ ළමයි අරගෙන පෞල් ජීවිත හැදීම තුළින් තවත් අකුසල කර්ම රැස් කරගෙන මේ දේ ඉදිරි භවවලදීත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ටික තමයි මට අද කියන්න ඕන උනේ. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell button එක ඔබන්න. අපි තව මේ වගේම කාලීන ඒ වගේම මේ නිවන් මාර්ගයට යන්න බාධක වෙන සෝවාන් මාර්ගයට පිවිසෙන්න බාධක වෙන දේවල් ගැන සාකච්ඡා කරන ඒ වගේම පිවිසීමට හැකි උපකාර වෙන දේවල් ගැන සාකච්ඡා කරනවා. එහෙනම් channel එක subscribe කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි.